මේ ලෝකේ කුසල්සිත පහළ වෙන්නේ ධර්මය නිසා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක අටුවා විස්තරයක්. ඒ තමයි මේ පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරලා යම්කිසි දානයක් දෙනවා මේ පෘථුවියේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිකර ආමිෂ දානයක්. පින්වත් මහණෙනි ඒ සියලු පින් අබිම්බවලා සතර පදයකින් දහම් දේශන ධර්ම දානී පිනම අග්‍රවන්නේය. මග්නිසාදයත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරන්නේ කෙනෙක් බණපදයක් අහන්න නැතුව. මේ ලෝකේ ධර්මය අහලා දාන චිත්තේ පහළුන් නැත්තම් මේ ලෝක සත්‍යය වැලි කැටයක තරමක දෙයක්වත් අන් අයට පහන් සිතින් නොදෙන්නේය. පින්වත් මහණෙනි එනිසා ධර්ම දානයම අග්‍රවන්නේය. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන්. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ ලෙස මේ තුන් ලෝකයක් වඳින සාරිපුත්තයන් වහන්සේට පවා අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් නැසෙන තාක්කල් ප්‍රඥාව ඉපදුන්නේ නැත. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් සාරිපුත්තයන් වහන්සේටද යම් දවසක අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් කන වැටුණාද එදාම ප්‍රඥාව ඉපදුනේය. එනිසා ධර්ම දානය ඒසාග්‍රවන්නේය. පිනම සීකර කරින්ද ඉද නන්දති පෙත්ත නන්දති කත පුඤ්ඤෝ උභයන්ත නන්දති මෙහි සතුට වෙනවා පරලොව සතුට වෙනවා පින් කරපු කෙනා දෙලොවම සතුට වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති අනේ අපි පින් කළා නෙව කියලා සතුට වෙනවා. බීයෝ නන්දති සුග්ගතින් ගතෝ හැබැයි ඔය සතුට වීම පුංචි දෙයක් ගොඩාක් සතුට වෙන්නේ සුගතියට ගියාට පස්සේ. මේ පින්කම් කර කර ඔය මේ විදිහට ධර්ම දානෙ දෙමින් ඉන්න ඔබටත් කරදර පැමිණෙනවා. ලෙඩ දුක් පැමිණෙනවා. දරුවන්ගේ ප්‍රශ්න එනවා. ගෙවල් වල ප්‍රශ්න එනවා. අමාරුවෙන් මේ පින්කම් කරන්නේ. ඉවසන්ත කය තියෙන තාක්කල් ওই දුක් ටික ඉවසන්න. යම් දවසක මේ කය බැහැර කොට මනුස්ස ලෝකෙන් යයිද ඔබ වෙනුවෙන් සුගතිය සූදානම් පිට තිබෙනවා. දුර ඉඳලා එන නෑදෑයෙක් සතුටෙන් පිළිගන්න ඉන්න නෑදෑයෝ වගේ ඔබ පිළිගන්න ඔබ රැස් කරගත්ත පින සූදානම්. පින්වත්නි කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණා නම් මෙවැනි දහම් ඇසුරක් නොලැබුණා නම් සත්වයාට වෙන දේ ගැන උපමා කතාවක් කියන්න. ඒක මේ වගේ. අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කැලේ ඇවිද ඇවිද හිටපු ඇතෙන් මැරිලා ගඟට වැටුණා. ඒ දැන් ඇතා මැරිලා දැන් ඇත් කුණ ගඟේ පාවෙවි යනවා. ඒ ඇත් කුණ ගඟේ පාවෙවි යනකොට ඔහි බකන් නෙලාගෙන හිටපු කපුටෙක් අන්න කෑමක් කියලා ඇත් කුණට ගොඩ වුණා. දැන් ඔන්න ඇත් කුණට කොට මේ කපුට කනවා. තව කපුටෙක් වැහුවොත් පන්න ගන්නවා. ඊළඟට අනිත් කපුටෝ සත්තු දෙපැත්තේ කෑ ගහනවා බලන්නේ. ඇත් කුණේම මෙහිමත් කෑමක් අපේ හත්මුතු පරම්පරාවට නැතය කියලා කපුට කකා යනවා. එහෙම කකා යද්දී අර මලකුණ පාවෙවි කොහෙටද යන්නේ? මොහොඳට යනවා. දියඹට යනවා. මොහොඳේ ඈතට යනවා. මොහොඳේ ඈතට යනකොට මේ මලකුණ යටින් මාළුවොත් කනවා. තවත් සතක් මේ සතුන් කනවා. දැන් හොඳට මැත්කුණ කාලා අර කපුටා තර වෙලා ඈත දියඹට ගිහිල්ලා යටින් මාළුව කාලා ඇත්කුණ ඉවර වෙනවා. ඉවර වෙච්ච ගමම්ම කපුටාට ඉගිලෙන්න තැනක් නැහැ. ආපස්සට එන්න බෑ ආපු තැනක් දන්නේ. තවත් කකා ඉන්න බෑ ඇත්කුණ ඉවර වෙලා. එහෙම කැරකිලා
මුහුදෙම ගිල්ල යනවා තවත් සත්තුන්ට ආහාරයක් වෙලා. එයයි මාගේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව. ඇහෙන් රූප බල බලා ඉන්නවා. ටෙලිනාට්‍ය ඊළඟට චිත්‍රපටි විකාර රාග ගින්නේ දැවි දැවි ටෙලිෆෝන් එකේ පද්දරේ ඇස් වලින් ඉන්නවා කෑම ඕන තරම් දෙනවා කපුටට ඇත්කුණක් හම්බ වෙලා මේ ෆෝන් එක ඔබන්න විතරයි තියෙන්නේ තට්ටු කරන්න තියෙන්නේ මෙහෙම පොඩ්ඩක් පිය දහන්න තියෙන්නේ එක එක ඒවා එනවා කපුටට ඇත්කුණක් හම්බ වෙලා මේ කනට ඕන තරම් ශබ්ද එනවා හොඳට අහනවා කපුටට ඇත්කුණක් හම්බ වෙලා කාම නිස්සිත කාමෙන් හිත බැස ගන්න කාමයේ මුලා කරන ශබ්ද ගැනයි මේ කියන්නේ පංචකාමය ඊළඟට දිවට දැනෙන රසය පස්සේම යනවා ඇත්කුණක් හම්බ වෙලා කයට දැනෙන පහසම සොයා යනවා ඇත්කුණක් හම්බ වෙලා හිස්සු ලෝකේ ඇත්කුණක් හම්බ වෙලා පුංචි කෙල්ලෝ ගෙවල් වල නතර කරන්න බෑ තනියෙන් දැන් අපි දන්න දරුවෙකුට ළඟදී මේ රෑ කෝල් එකක් එනවා අයියේ ඉක්මනට මේ ගෙදර එන්න අද අම්මලා නැහැ මේ අවුරුදු 15ක 16ක කෙල්ලි එන්න කියලා ඉතින් ඒ ළමයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නිසා කල්යාණ මිත්‍ර ඇසුර තියෙන නිසා කොහොම හරි බේරුණා සත්පුරුෂයන් කියලා කෙල්ලු ගෙවල් වලට පුංචි ඔහොම වෙලා අවසානයේ යම් දවසක් එනවා හැපෙන්නේ නැහැ කන් දෙක ඇහෙන්නේ නැහැ අතපය වාරු නැහැ දන ගහලා චෛත්‍යයකට බෝධියකට වඳින්න බෑ සාදු කියලා කටින් කියා ගන්න බැරි දවසක් එනවා දියඹෙට ගිහිල්ලා එදාට මොකවත් නැහැ ආයෙම සංසාරයට වැටෙනවා ආයෙම පංචකාමයකින් දබහිනවා සතර අපාය නම් ඉක්මවා යන්න බෑ මේ ලෝකේ මේ ධර්මයේ කියලා යමක් ඇද්දී ශ්‍රේෂ්ඨයි ධර්මයේම ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨ දේ ඔබ දෙන්නේ කෝටියක් ගඟක පහළට ගහගෙන යද්දී එකෙක් බේරුණත් ඇති පින්වත්නි ඇත්කුනේ උපමාව නිතර සිහි කරන්න අවසානයේ පංචකාමයේම භුක්ති විඳ ඉඳලා අනිත්‍ය උණ්ඩ වහන නැත අපිට යාලුත් වහ නැත්තේ අනිත්‍ය උණ්ඩ සල්ලි මිල මුදල් නැත අපි ළඟේ මිල මුදල් නැත්තේ අනිත්‍යයට ගෙවල් දොරවල් නැත අපිට ගෙවල් දොරවල් නැත්තේ අනිත්‍යුන්ගේ ළමයි මෙහෙය අපේ ළමයි පිටරටය ඔය පුරාජේරු වනාහි ඇත්කුනේ සිට ඇත්කුණ කන කපුටාගේ ක්‍රියාවයි ඒ නිසා මේ පුරාජේරු ඔක්කොම අතහැරලා අහිංසක ගෞතම බුද්ධ ශාසනය පිටක් සොයාගන්න ඒ නිසා සත්පුරුෂ ඇසුර මුණ ගැසී ඇත සත්පුරුෂයෝද මුණ ගැසී ඇත සත්පුරුෂයන්ගේ දහම් පණිවිඩද ඇසෙන්නේය ඒ නිසා මේ අවස්ථාව මගේ හරගන්න එපා